समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सगमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡං අයමේව අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ සියති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති. සද්ධාවන්ත පින්වතුනි, ගිය සතියේ ආරම්භ කරපු ධර්ම දේශනා මාලාවේ දෙවෙනි දිනය මුලදීත් මතක් කර පරිදි අපේ මේ දේශනා මාලාව කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තමාගේ නිවස තුලදී ඒ වගේම සාමාන්‍ය දැහැමි ජීවිතයක් ගත කරන කාලය තුලදී වඩන්න ඉගෙන ගැනීම. ඒකට සුදුසු අවශ්‍ය කරන දහම් දැනුම ලබා දීම තමයි මේ දේශනා මාලාවේ අභිලාෂය. මේ වෙනුවෙන් ගිය සතියේදී මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා. අපි ඒ නම් කරන්න දන්නවා. ඒ නම් කරොත් දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියලා කවුරුත් දන්න වචන 8ක්. මේ අංග 8 අපි තුල හැම මොහොතකම තියෙනවා කියලා ගිය සතියේ මතක් කරලා දුන්නා. ඒකම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ අංග 8 අපි තුල නිත්‍ය වශයෙන් තියෙනවා නෙවෙයි. මේ අංග 8 අපිට ඇහැට කනට නාසයට දිවට කයට මේ කියන ඉන්ද්‍රියන් පද්ධතියට ආරමුණක් එනවා කියනකොට ඇති වෙලා නැති වෙන එකක්. එහෙමනම් ඒ කියන එකේ තේරුම අපිට ඇහැට පේනවා මට පේනවා කියන හැඟීමක් වැරදිලා අපිට ඇති වුණත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මට පෙනීම ඇතුළේ තියෙන යාන්ත්‍රණය ඒ පෙනෙන දෙය තුලින් ඇතිවෙච්ච දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන අංග 8 කියලායි. එතකොට පේන දෙයටත් මේ අංග 8 ඇති වෙලා නැති වෙලා යනවා. ඇහෙන දෙයටත් මේ අංග 8 ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේම තමන්ගේ කයට දැනෙන දෙයටත් මේ අංග 8 ඇති වෙලා නැති වෙලා යනවා. දිවෙන් රසයක් දැනෙනකොටත් මේ අංග 8 ඇති වෙලා නැති වෙලා යනවා. නාසයට සුවඳක් ගඳක් දැනෙනකොටත් මේ අංග 8 ඇති වෙලා නැති වෙලා යනවා. මනසට අරමුණක් එනකොටත් මේ අංග 8 ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට මේ අංග 8 මේ විදිහට ඇති වෙලා නැති වෙලා නිකම්ම යන්නේ. මෙතන මහා ගැඹුරු වරද්දා ගැනීමක් අපිට සිදු කරලා ඉඩ තියලා තමයි යන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්න ලොකුම වැරද්ද තමයි මේවා මේ අංග 8 ඇති වුණාම අපි ළඟ ජනිත වෙනවා අදහස් ටිකක්, අපි ළඟ ක්‍රියාකාරී වෙනවා, අපිට ප්‍රත්‍යක්ෂයක් විදිහට තේරෙනවා, මට ඇහෙනවා, මට පේනවා, මට දැනෙනවා, මම හිතනවා කියලා. ඊට අමතරව අපිට තියෙනවා තව ප්‍රත්‍යක්ෂ ටිකක් ඉබේම ඇති වෙලා මම කතා කරනවා, මම වැඩ කරනවා, මම වැඩ කරා, මට වැඩ කරන්න පුළුවන් ආදී වශයෙන් මෙන්න මෙහෙම මුලාවකට අපි පත් කරනවා කියන ගැඹීර ධර්මයක් බුදුහාමුදුරුවෝ ගැඹුරෙන් දේශනා කරනවා. නමුත් මේ ගැඹීර භාවයේ මේක අහන ඔබට මේ අහනකොට ඇති කරගන්න, දැනගන්න, ඉගෙන ගන්න හැකියාවක් තියනවා කියන එක නෙමෙයි මේ කියන්නේ.
නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන ආකාරයට මේ අංගාට සම්මා කරගෙන පියවරෙන් පියවර යනවා නම් ඔබටත් මේ ගැඹීර தත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙනවා පිටින් නෙමෙයි ඔබගෙන්ම. ඔබගෙන්ම මේ ගැඹීර தත්ත්වය තේරුම් ගැනීම තමයි බුදුහාමුදුරෝ චතුරාර්ය සත්‍ය දකින්නවා කියලා තේරුම් කරලා දෙන්නේ. ලෞකිකත්වයේ ඉක්මවනවා කියලා තේරුම් කරලා දෙන්නේ. ඒ වගේම මේ සංසාරයේ ඉක්මවනවා කියලා තේරුම් කරලා දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ಗುಣ ලබා ගන්න මේ අපි බලාපොරොත්තු වෙන නිර්වාණ අවබෝධය සඳහා කල යුතු එකම එක ක්‍රමය එහෙනම් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිමයි. මේ තමයි අපේ තේමාව. දැන් ගිය සතිය වෙනකොට අපි පැහැදිලි කරලා දුන්නා මේ අංග 8න් අපිට තේරුම් ගන්න පුළුවන් අංග 3ක් ගැන වාචා කම්මන්ත ආජීව ගැන. ඔබලා දැන් මේ සතිය තුලදී මේ ගැන අහලා නිකන් හරි මතක් කිරීමක් කරා නම් ධර්මයේ අහන ගමන්ම බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාරණා දෙකක්. සුණාත කියන එක අහනවා කියන එක. දැන් ගිය සතියේ හැම ධර්මයක් අපි ඇහුවා. ඊට පස්සේ අපි මේ අහපු දෙය මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් චින්තාමය ඥානයක් ගන්න ඕනේ. මන් ළඟ මේක ක්‍රියාත්මක වෙන තැන් හඳුන ගන්න ඕනේ. ඒකෙන් සත්‍ය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ප්‍රත්‍යක්ෂ ඥානයකට හරව ගන්න ඕනේ. එතකොට සුතමේ ඥානයක්, චින්තාමය ඥානයක් හා ප්‍රත්‍යක්ෂ ඥානයක් කියන තුනකින් තමයි මේ සත්‍ය ධර්මය අපිට තේරෙන්නේ. දැන් එහෙමනම් තමන් ළඟ වාචා කියන දෙයක් තියනවා කියන එක බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඒක දැනගන්න ඕනෙත් නෑ අපිට තේරෙනවා. මට කතා කර හැකියි. නමුත් අපිට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මේ කතාව ආවේ කොහොමද? අපිට තේරෙන එකම දෙයක් තියෙනවා. මට කතා කර හැකි මේ කතාවෙන් මම වැඩ ගන්න ඕනේ කියන අදහසක් එනවා. මේ කතාවෙන් වැඩ ගන්න ගිහිල්ලා අපි කරගෙන තියෙන්නේ මොකද්ද? සංසාරයක් හදාගත්ත එක. එතකොට නැවත කතා කරන්න ගිහිල්ලා අපි කරගන්නේ මොකද්ද? මේ සංසාරය හදන එක. මේ සංසාරය හදන්න අපේ කතාවට පුළුවන්. එච්චර කතාව බලගතියි. නමුත් අපිට කතා කරන මොහොතක හිතෙනවද කවදාවත් අපිට සංසාරයක් තියෙනවා. සංසාර විමුක්තියක් අපි ලබන්නත් ඕනේ කියලා හිතන්න පුළුවන්. සංසාරයක් තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. නමුත් අපි කතා කරන කොයිම වචනකදීවත් දැන් අවුරුදු ගාණක් තිස්සේ අපි කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට හිතුණාද? කල්පනා වුණාද? මේ සංසාරේ හදන්නේ මේ මගේ සංසාරේ හදන එක විදිහක් නේද මේ කතා කිරීම කියන එක හිතෙන්නේ අපිට. ඕක තමයි අවිද්‍යාව. ඒකම තව දෙයක් හිතෙන්නේ. සංසාර විමුක්තියක් ඕන කියලා අපි හිතනවා. සංසාර විමුක්තියකට හානිදී මේ කතාවම කියලා අපිට හිතෙන්නේ. දැන් මෙන්න මෙහෙම අපි අවිද්‍යාවක පැටලෙනවා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කතාව නවත්තලා සංසාර විමුක්තියක් ලැබෙනවා කියලා. ඒක නෙවෙයි මේ පැහැදිලි කරන්න යන්නේ. කතාවෙන් සංසාරයක් හැදෙනවා. කතාවෙන් සංසාර විමුක්තිය වැහෙනවා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා කතාවක් නැත්නම් ජීවත් වෙන්න බෑ. සංසාර විමුක්තිය ලබා ගන්න ඕන නම් කවුරු හරි ජීවත් වෙන්න ඕන. ජීවත් වෙන්න කතා නොකරත් බෑ. එහෙනම් කතාව තියෙද්දි ජීවත් වෙමින් සංසාර විමුක්තිය ලබන්නේ කොහොමද කියන මෙන්න මේ ගැඹුරු ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ විසඳනවා. ඒකට දෙනවා බුදුහාමුදුරුවෝ ක්‍රමයක්. කතා කරන්න අවශ්‍ය දේ. වැඩ කරන්න අවශ්‍ය දේ. ආජීව පවත්වන්න තමන්ගේ දිවි පැවැත්මට මේවා කරමින් මෙන්න මේ විදිහට ජීවත් වුණොත් මේ අංග සම්මා කරගෙන ජීවත් වුණොත් ඊගාව අංග සම්මා කරගෙන සංසාර විමුක්තියකට ගිය හැකියි. දැන් මේ පින්වතුන්ට එතකොට කතාව නවත්තුවා කියලා කාටවත් සංසාර විමුක්තියක් ලැබෙන්නේ නැහැ. වැඩ නැවැත්තුවා කියලා සංසාර විමුක්තියක් ලැබෙන්නේ අතින් පයින්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ වාචා කම්මන්ත ආජීව ගිය සතියේත් මතක් කරලා දුන්නා මං රකින්න පුළුවන්. ඒ නිසාවෙන් සංසාරය පවතිනවත් ඒ කියන්නේ සත්‍ය දකින්නකන් ජීවත් වෙන්නත් පුළුවන් වෙන්න සත්‍ය දකින්න විදිහේ ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා. ඒක බොහොම සරලයි.
ඔයගොල්ලෝ දැනුක් කරනවා. මෙන්න මේකටයි මේ දේ කරන්න කියලා දැනගත්තාම මේකේ බලය වැඩි වෙනවා. මොකක්ද ඒ ක්‍රමය? පන්සිල් රකිමින් ජීවත් වෙන්න. දැන් පන්සිල් රකිමින් ජීවත් වෙන්නේ ඇයි අපි? බෞද්ධ විදිහට ජීවත් වෙන්න ඕනේ ඉතිරි අංග සම්මා කරගන්න. දැන් උතන වැරද්දක් අපිට සිදු වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන්, කෙනෙකුට ඇහෙන්න පුළුවන්, දේශනා වලින් වෙන්න පුළුවන්, පොත් වලින් වෙන්න පුළුවන්, වෙන පුජ්‍යලයන්ගේ වෙන්න පුළුවන්. පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් වුණොත් අනිවාර්යෙන් සංසාර විමුක්තියක් කවදා හරි ලැබෙනවා. මෙහෙම බුද්ධ දේශනාවක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් වුණොත් හොඳ සංසාරයක් ලැබෙනවා. ඒක බුද්ධ දේශනාව. හොඳ සංසාරයක් ලැබුණොත් ඔයගොල්ලන්ට වාසියක් තියෙනවා. මොකද්ද වාසිය? ඉතිරි අංග සම්මා කරන්න සුදුසුකමක් වෙනවා. එතකොට පංචශීලයේ ආරක්ෂා කිරීම පැති දෙකකින් අපිට හිතන්න වෙනවා. ලෝකයේ ඉන්න ඕනම සත්වයෙක්, මිනිස්සෙක් පංචශීලයේ ආරක්ෂා කරාද එයාට ලැබෙනවා දායාද වශයෙන් හොඳ සංසාරයක්. මේක බෞද්ධ වෙන්න ඕනේ නැහැ. බෞද්ධය නොවන අය ලෝකයේ ඕන තරම් පංචශීල ආරක්ෂා කරනවා. ඒගොල්ලන්ට ලැබෙන දායාදේ මොකද්ද? හොඳ සංසාරයක්. දැන් අපිටත් ලැබෙන්න ඕන දායාදේ ඔච්චරද? බෞද්ධයෝ නා අපිටත් ලැබෙන්න ඕන ඔච්චරද? හොඳ සංසාරයක්ද මේ? නෑ. බෞද්ධයෝ නා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ හොඳ සංසාරයක් විතරක්ම නෙවෙයි. හොඳ සංසාරයක් ලැබෙන එක හොඳයි අපිට. මේක විසි කරන්න, මේක එපා කියන්න නෙමෙයි මේ යන්නේ. මේකත් ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ ඔප්පු වෙන්නේ ඒක නෙවෙයිද? දැන් ඔබලාට ඉස්සර පන්සිල් ආරක්ෂා කිරීමෙන් නෙවෙයිද ඔය සංසාරේ මේ විදිහේ බුදුදහමට ඇල්මක් තියෙන මේ ආමිෂය ගැන වටිනාකමක් දකින විවිධ පින්කම් වලට සහභාගී වෙන විදිහේ හොඳ ජීවිතයක් ලැබුණේ. ඔය අතීතයේ තිබිච්ච ගුණයකින්. වර්තමානයේ නෙවෙයි ඔය. දැන් යමෙක් අපි මිනිස්සු විදිහට කල්පනා කරනවා නම් ඒ අතීතයේ තියෙන ගුණයකින් ලැබිච්ච මේ මනුස්ස ජීවිතය තවදුරටත් පන්සිල් සීමා කිරීමෙන් නිවන් දැකීම කියන ඒ ධර්මයට විරෝධී දැක්ම යටතේ ගෙනියන්න එයා බෞද්ධ කමෙන් පොඩ්ඩක් පහළ බහිනවා. අපිට එහා හිතන්න ඕනේ. අපේ පංචශීලයේ එහෙනම් ආරක්ෂා වෙන්න ඕනේ. ඇයි? අපිට කැමති වෙලාවක ඉතිරි අංග සම්මා කරගන්න. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ දීලා තියෙන සහතිකයක් ඔය. ඔයගොල්ලෝ පන්සිල් ආරක්ෂා කරන ඕනම වෙලාවකදී ඊගාව අංග පහෙන් ඕනම බුදුහාමුදුරුවෝ පෙන්නන අනුපිළිවෙලට සම්මා කරන්න සුදුසුකම් ලැබෙනවා. ඒ කියන්නේ හරියට සාමාන්‍ය පෙළ පාස් වෙච්ච ළමයි උසස් පෙළට යන්න පුළුවන්. ඒතර පන්සිල් නැති කෙනා ඊගාව අංග ටික සම්මා කරන්න පටන් ගත්තට සම්මා වෙන්නේ. ඕක තියෙන අඩුව. දැන් අපිට එහෙනම් පන්සිල් ආරක්ෂා කරමින් ඉන්න කාලය තුලදී මේ අංග සම්මා කිරීම ඊගාව අංග සම්මා කරන්න ගියොත් වාසිසහගත වෙයි. නැති වුණොත් මොකද වෙන්නේ? ඒකට කල් ගත වෙනවා. නොඑක් ප්‍රශ්න එනවා. සම්මා වෙන්නේ නැහැ. වෙන දැක්මවල් එනවා. ඒ ඇවිදින්න තමයි අපිට විපරීත ධර්මයේ ළඟට එනවා. තේරුණා නේද? විපරීත ධර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයට වැරදි අර්ථකථන තියෙන ධර්ම. දැන් මේකෙන් ගැලවෙන්නත් අපිට හොඳම විදිය පංචශීලයේ ආරක්ෂා කරමින් සිටීමයි. එතකොට පංචශීලයේ ආරක්ෂා කරනකොට ගිය සතිය වෙනකොට මතක් කරා මං ඔයගොල්ලන්ට පැහැදිලිව බුදුහාමුදුරෝ දේශනා කරනවා වාචා කම්මන්ත ආජීව සම්මා වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ තේරුම? චතුරාර්ය සත්‍ය ලබන්න කාර්යයන් 8ක් තියෙනවා. 8න් 3ක් ඉවරයි. කාර්යයන් 8ක් තියෙනවා. 8න් 3ක් ඉවරයි. බලන්න කොයිතරම් ප්‍රතිශතයක්ද මේ. 8න් 3ක දෙයක් ඔයගොල්ලන්ට කරලා දෙන්නේ නිවන් දකින්න ඔයගොල්ලන්ගේ වාචා කම්මන්ත ආජීව සම්මා වීම. මේක සම්මා වෙනවද නැද්ද කියලා ඔයගොල්ලන්ට හොයාගන්න ලේසි. ලේසි විදිය මොකද්ද? ඔයගොල්ලන්ගේ ජීවිතය තුල පන්සිල් ආරක්ෂා වෙන්න ඕනේ. කැඩෙන්නේ නැතුව ඉන්න ඕනේ. කොයිතරම් ලේසිද බලන්නකෝ. ආය කාගෙන් අහන්න ඕන දෙයක්ද? අහන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ හොඳට පැහැදිලි කරලා තිනවා
පුංචි ළමයටත් තේරෙන විදිහට අපි තේරුම් ගත්තේ විලාසිතාව නැත්නම් විලාසයේ වැරදි. එතකොට පංචශීලයේ ආරක්ෂා වෙනකොට අපේ අංග තුනක් සම්මා වෙනවා. දැන් මම ඊයේ සතියේත් මතක් කරලා දුන්නා. මොකද මේ ගැඹුරු දේවල් ඊට එහා ටිකක් අපිට හිතන්න අමාරු ටිකක්. මේක පැහැදිලි කරගන්න ඕනි හින්දා දැනට අපිට මානසිකව ඇවිදින් තියෙන ප්‍රශ්න ටිකකුත් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පංචශීලයේ ආරක්ෂා කරගන්නකොට මේ අංග තුනක් සම්මා වෙනවා කියලා මම පෙන්නුවා. මේක බුද්ධ දේශනාව. සමහර විට හැබැයි දානයක් දෙනකොට මේ අංග තුනම සම්මා වෙන්නේ නැතුව දන් දුන්නේ නැහැ. එතකොට ඒක ආමිෂය කියනවා. එතකොට මේ අංග තුන සම්මා නෙවන තැන ප්‍රතිපත්තියක් නැහැ. තේරුණා නේද? නමුත් දැන් වරද්ද ගන්න එපා. යමෙක් පංචශීලයේ පිහිටලා දානයක් දෙනකොට මොකද වෙන්නේ? මේ අංග තුනක් සම්මා වෙලා දානෙන් වෙන විශේෂ ආනිසංස ටික එයාගේ මේ චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ ගොඩට එකතු වෙන්න. තේරුණා නේද? දානිය නැතුව මේ චතුරාර්ය සත්‍ය දකින්න බෑ. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා මේ සත්‍ය දකින්න පුළුවන් වෙන්නේ මේ විමුක්තිය ලබා දෙන්නේ දාන සීල භාවනා. තේරුණා නේද? එතකොට සීලය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි වාචා කම්මන්තා ජීව සම්මා කිරීමයි. එතකොට සීලය. දානය ඊට මෙහා දෙයක්. ඒක ආමිෂයක්. නමුත් දානය නැතුව සීලයෙන් විතරක් ඉස්සරහට ගියාම අමාරු වැටෙනවා කියලායි මේ කියන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට ඒකෙන් දෙන්න හදන අදහස මේ සමාජයට දෙන්න තියෙන අදහස මේ දානය වැඩි කරන්න කියන එක නෙවෙයි මම. දානයේ වටිනාකම හඳුන ගන්න අපි ඕනකටත් වැඩි දන් දෙන අය ලංකාවේ ඉන්නේ. නමුත් වැරද්දක් තියෙනවා. අපි ළඟම මේ වැරදි දැක්මක් තියෙනවා. දන් දෙනකොට අපිට හිතෙනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඔක්කොම සම්මා වෙලා කියලා. මෙන්න මේ වැරදි අවබෝධය අපිට වැඩි. එතකොට දන් දෙනකොට සම්මා වෙන්න පුළුවන් උපරිම කීයද කියලා අපි දැනගන්න ඕනේ. සම්මා වෙන්න පුළුවන් උපරිම කීයද? 3ක්. ඒ 3 සම්මා වෙන්න නම් ඔයගොල්ලෝ ළඟ දානයෙන් විතරක් නෙමෙයි එකට එකතු වෙලා තියෙන්න ඕනේ. පංචශීලය ආරක්ෂා වෙමින් දානෙ දෙන්න. නමුත් අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් අහමුකෝ. දැන් මේ අංග වලින් එකක් තමයි උත්සාහය. දැන් මොකද අපිට ඊගාවට බුදුහාමුදුරුවෝ පෙන්වන්න මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ වාචා කම්මන්තා ජීව සම්මා කරගත්තම ඊගාවට පටන් ගන්න ඕනේ වායාමයේ සම්මා කරන්න. වායාමය කියන්නේ අපි ළඟ තියෙන උත්සාහයයි. දැන් ඔයගොල්ලන්ගෙන් මං අහුවොත් ඔයගොල්ලෝ දානයක් දෙනකොට ඒ දානයේදී ඔයගොල්ලන්ගේ උත්සාහය සම්මාද නැද්ද? ගෙදර ඉඳලා දන් දෙනවා. සාංගික දානයක් දෙනවා කියන්නේ දැන් මේ කටින පින්කම් තියෙන කාලයක්. කටින පින්කමක් කරනවා. කටින දානයක් දෙන වෙලාවේදී ඔයගොල්ලන්ගේ උත්සාහයේ தත්ත්වය මොකද්ද? සම්මා වෙලාද නැද්ද? අපි හිතාගෙන ඉන්නේ සම්මා වෙලා කියලා. අපි ක්‍රියාත්මක වෙන්නේ සම්මා වෙනවා කියලා. සම්මා වෙන්නේ. තේරුණා නේද? සම්මා වුණොත් අපේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙනවා කියන්නේ දාන සීල භාවනා කියනවානේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය ලැබෙන්න ඕනේ මොකක්ද? දෙකක් තමයි දානය. අනික මොකද්ද? සීලය. අනික මොකද්ද? භාවනාව. භාවනාවේ අංග දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. මෙතන ඇත්තටම 4ක් තියෙනවා. එතකොට සමත භාවනා හා විදර්ශනා භාවනා. එතකොට ඔක්කොම කොටස් 4ක් උතන ඇතුළත්. මොනවද? දානය, සීලය, සමත භාවනාව, විදර්ශනා භාවනාව. කාරණා 4යි. මේ කාරණා 4 තුල බලන්න අපි දැන් මෙහෙම මතයක් හදාගෙන ඉන්නවා. අපි සාංගික දානයක් දෙන වෙලාවේදී උත්සාහය සම්මා වෙලා අපි. නැත්නම් දිට්ඨිය සම්මා වෙලා. සතිය සම්මා වෙලා. සමාධිය සම්මා වෙලා. සංකල්පනා සම්මා වෙලා. කියලා අපි දන් දෙනවා.
තේරෙනවනේ? දන් දීම නරකයි කියන එක නෙමෙයි. දැනගෙන අපි කරමු. එතකොටයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරන්න පුළුවන්. නොදැනගෙන කරොත් අපි අමාරුයි. දැන් එතකොට අර බුදුහාමුදුරන්ගේ විමුක්තිය ලැබෙන ක්‍රමවේදයේ තුනක් හලන්න වෙනව නේද? බුදුහාමුදුරුවෝ කියනවා මගේ සත්‍ය තේරෙන්නේ මගේ ධර්මයේ තේරෙන්නේ දාන සීල භාවනා. එතකොට අපිට සීලයකුත් නැතුව ඕනනම් හිතන්න පුළුවන් දන් දෙන වෙලාවේදී මේ අංග ඔක්කොම සම්මා වෙනවා කියලා. දැන් මේ උත්සාහය කියන්නේ එක අංගයක්නේ. දිට්ඨිය කියන්නේ තව අංගයක්නේ. අපේ කල්පනාවේ හිතේ ගොඩ නැගිලා තියෙනවා අපිට එහෙම අදහස් දීලා තියෙනවා. පරම්පරාවෙන් අදහස් ලැබිලා තියෙනවා. පොතපතෙන් අදහස් ලැබිලා තියෙනවා. අපේ මේ අංග සම්මා වෙන්නේ දාණය දෙනකොට ඔක්කොම සම්මා වෙනවා. එතකොට අන්න බලන්න බුදුහාමුදුරන්ගේ මූලික ධර්මයට අපි විරුද්ධ වෙලා නේද එතකොට. එහෙමනම් දාන සීල භාවනා කියන එකෙන් දානීය විතරක් බුදුහාමුදුරෝ දේශනා කරන්න ඉපෑ. මගේ ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න තියෙන දානීය විතරයි. නමුත් අපි හිතනවා නේද? ආමිෂයෙන් සම්මා කරන්න බෑ මේ අංග ඔක්කොම. තේරුණා නේද? පංචශීලයේ සමාදන් වුණා සීලයෙන් සම්මා කරන්න පුළුවන් අංග 3ක්. තේරුණානේ? එතකොට අංග 3ක් සම්මා වෙනා ඒ 3 මොනවද? අපි ළඟ තියෙන වාචා කම්මන්ත ආජීවයි. නමුත් ආමිෂයක් කරන්න යොදා ගන්න තියෙන ওই අංග 3මයි. වාචා කම්මන්ත ආජීවමයි. ආමිෂයක් නැහැ වෙන තැනක. දානයක් නැහැ වාචා කම්මන්ත ආජීව නැති තැනක. පූජාවක් නැහැ වාචා කම්මන්ත ආජීව නැති තැනක. නමුත් දානය තුලින් පූජාව තුලින් මේවෙන් අපිට විශේෂ සංසාර හොඳ ලක්ෂණ ටිකක් ලැබෙනවා. තේරුණා නේද? ඒවා ඔයගොල්ලන්ට දැනුත් ලැබිලා තියෙනවා. ඉස්සර දම් දීලා. මොනවද? දැන් ලැබිලා තියෙනවා මේ දායක පිරිස මතක තියාගන්න ඕනේ අනික් අයත් ඒ තමන්ගේ ගුණ ගැන හිතනද අපිට මේ වගේ පින්කමකට දායකත්වයේ දරන්න පුළුවන් විදිහේ ආර්ථික ගුණයක් ලැබුණා මේ ලංකාවේ මෙච්චර දුප්පත්තු ඉන්න තාක්කා. ඒ දුප්පත් ඉන්නවා මෙහෙම නෙමෙයි එදා වේලා හම්බ කරගන්න බැරි නේද? ඔය ගුණේ ලැබුණේ පන්සිල් රැකලාද ඔයගොල්ලෝ නෑ. බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව එහෙම නෙමෙයි. ඔය ගුණේ ලැබුණේ ඔයගොල්ලන්ට ඉස්සර දම් දීලා. ඉස්සර ආමිෂයේ යෙදিলা. තේරුණා නේද? දැන් ඒ ගුණය තියෙන හින්දා ඔයගොල්ලන්ට තියෙන වාසියක් නැද්ද ඉතිරි අංග සම්මා කරන්න? ඒ කියන්නේ දැන් තවදුරටත් කියනවා නම් මං කිව්වොත් දැන් මෙන්න මෙහෙම දෙයක් කිව්වෝ ඔයගොල්ලෝ පිළිගන්නවද බලන්නකෝ. දැන් මම පැහැදිලි කරපු ධර්මයේ අනුව මම මේ පැහැදිලි කරන්නේ මගේ දෙයක් නෙවෙයිනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි කොහොමද තේරුම් ගන්නේ? දැන් මං කිව්වොත් මේ අද දවසේ මේ දායකත්වයේ දරලා තියෙන මේ උපාසික උපාසිකාවන් හැම දෙනාට මේ පිනෙන් නිවන් දකින්න පුළුවන් කියලා. ඕක මං කිව්වට පිළිගන්නවද ඔයගොල්ලෝ නැද්ද? දැන්. ඇයි පිළිගන්නේ නැත්තේ? බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධයි. දන් දීලා චතුරාර්ය සත්‍ය දකින්න බෑ. දන් නොදී පුළුවන්. ඒත් බෑ. දැන් මෙතන වෙනසක් තියෙනව නේද? දන් දීම තුලින් අපිට මේකට සුදුසුකම් ටිකක් ලැබෙනවා. ඒ සුදුසුකම් ලැබුණු මොහොතක ඉතිරි අඩුපාඩු සුදුසුකම් ටික අපි හදන්න නුවණක්කාර වෙන්න ඕනේ. තේරුණා නේද? ඒක නිසා වෙන් අපිට දානියක් ඕනේ මෙතෙන්දී. ඒක අහක දාන්න එපා. දානිය ඕනේ නැහැ කියන කට්ටිය ඇසුරු කරන්නත් එපා. ඒකෙන් අපිට හානි වැඩි. මොකද අපි අදහස් වැරදි දිට්ඨිය වලට යන්නේ, වැරදි දැක්ම වලට යන්නේ, බුදුහාමුදුරගේ ධර්මයේ විකෘතියකට යන්නේ. දානය ඕනේ. දානයෙන් වෙන්නේ හැබැයි උපරිමයේ වාචා කම්මන්තා ජීව සම්මා වීම විතරයි. උත්සාහය නැත්නම් අපි කියන වායාමයේ සම්මා වෙන්නේ. සතිය සම්මා වෙන්නේ නැහැ දාන. ඇත්තද කියලා අද ඉගෙන ගමු හරියටම. තේරුණා නේද? අද දේශනාවෙන් ඉගෙන ගමු. සමාධිය සම්මා වෙන්නේ නැහැ, ditthිය සම්මා වෙන්නේ නැහැ, සංකප්පය සම්මා වෙන්නේ නැහැ දාන. ආමිෂයෙන් වෙන්නේත් නැහැ. අවුරුදු 100 ගාණක්
ගැඹුරුම සීලයක් රැක්කත් සම්මා වෙන්නේ ඔය කියන එක අංගයක් වගේ. සම්මා සීලෙන් සම්මා වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු කොටස් 3 විතරයි. මොනවද? රකින්න පුළුවන් 3. වාචා කම්මන්ත ආජීව 3යි. දැන් බලන්න එහෙමනම් දැන් අපි ගිය සතියේ ටික මතක් කරලා දුන්නා. ඒ වගේම මේ වාචා කම්මන්ත ආජීව වල තියෙන தත්ත්වයක් පැහැදිලි කරගත්තා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊළඟට අපි මේ පංචශීලය ආරක්ෂා කරමින් දන් දීලා ඒ වගේම ආමිෂයේ ඉඳලා ඒකට පුහුණුවක් ලබලා සද්ධාාවක් ඇති කරගෙන gedara doreදී ඊගාවට අපි කරන්න ඕනේ ඉතිරි අංග පහෙන් එකක් සම්මා කරන්න හෝ දෙකක් සම්මා කරන්න උත්සාහ ගැනීමයි දැනගන්න. එතකොට මෙච්චර කල් එහෙම දැනගෙන හිටියේ වැරද්දා. අපි හිතාගෙන හිටියා දන් දෙනකොට සම්මා වෙනවා උත්සාහය. සතිය සම්මා වෙනවා. අදිට්ඨිය සම්මා වෙනවා. ඒක වෙන්නේ නැහැ කියලා පළමුව දැනගන්න ඕනේ. තේරුණා නේද? ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ වෙන දෙයක් බුදුහාමුදුරු දේශනා කරා. හැබැයි බලන්න දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේක විසඳ ගන්න විදිහක් කියා දෙන්නත් ඕනේ. හැමෝටම ගැටලු සහගත වෙවි නැත්නම් දැන් මං කියනවා ගෙදර ඉන්නවා අපේ ගෙවල් වලම බලලා කියන සතා. අපි දැකලා තියෙන හොඳ සතෙක් අපේ ගෙදරම ඉන්නවා. මේ බලලා එයාට වමනා වෙනවා මීයක් හරි ලේනෙක් හරි කුරුල්ලෙක් හරි අල්ලන්න. තේරුණා නේද? ඔයගොල්ලෝ හැමදාම මේවා දැකලා තියෙන උදාහරණ. එතකොට මේ කුරුල්ලෙක් ඉන්න තැනක හරි ලේනෙක් හැසිරෙන තැනක හරි ඒ බලලා බොහෝම නිස්සද්දව දඟලන්නේ නැතුව පැය ගණන් පෙලක් වෙලාවට ඉන්නවා. ඒක උගේ උත්සාහයක් නෙවෙයි. උත්සාහය. මේ කියන බුදුහාමුදුරුවෝ පෙන්නන අංගයමයි මේ වායාමයේ කියන අංගය ඒ සතාට එවෙලේ පිහිටලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැන් මේ මොහොත ගමු. දැන් ඔයගොල්ලෝ මේ ධර්ම දේශනාවට සමන් දෙන්න උත්සාහයකින් කටයුතු කරන අනිත් දේවල් නවත්තලා කල්පනා කරන්නේ නැතුව අනික් වැඩ නොකර වාඩි වෙලා මේ ඉඳීමත් උත්සාහයක් නෙවෙයිද? උත්සාහයක්. දැන් ඔය දෙකෙන් අර බලලා මීයක් අල්ලන්න බොහෝම හික්මිච්ච ස්වරූපයෙන් දඟලන්නේ නැතුව ඒ කරන්නේත් උත්සාහයක්. ඔයගොල්ලන්ගේ තියෙන්නේ උත්සාහයක්. ඔය උත්සාහ දෙකෙන් සම්මා ගණයට වැටෙන්නේ මොන උත්සාහයේද? බලලා මී අල්ලන්න ඒ විදිහට ඔයගොල්ලෝ වගේම දඟලන්නේ නැතුව කතා ශබ්ද කරන්නේ නැතුව අර රැකගෙන කුරුමාණන් අල්ලනවා කියලානේ අපි කියන්නේ. ඒ කුරුමාණන් අල්ලන්නේ උත්සාහයක්. ඔයගොල්ලන්ගේ තියෙන දැන් කුරුමානම මොකද්ද? මේ ධර්මයේ තේරුම් ගන්න. දැන් ඔයගොල්ලන්ගේ තියෙන කුරුමානමද සම්මා වෙන්නේ බලලාගේ තියෙන කුරුමානමද? ඔය දෙකම සම්මා නෙවෙයි. ඕක තමයි අපිට නොතේරෙන ධර්ම. තේරුණානේ? ඔය දෙකම සම්මානේ. ඔයගොල්ලන්ගේ ඔය දේත් සම්මා නෙවෙයි බුදුහාමුදුරන්. බලලාගේ අර කුරුමානම සම්මා නෙවෙයි. සම්මා වායාමයේ නෙවෙයි. සම්මා වායාමයේ කියලා ගන්න නෑ බුදුහාමුදුරන්. එයා බලලට ලැබෙන්නේ වායාමයේ තුලින් නරක සංසාරයක්. ඒක හින්දා නරක වායාමයක් ඒක. තේරුණා නේද? එහෙනම් ඔයගොල්ලන්ට වැටෙන්නේ සම්මා පදේ අපි බලෙන් දාගන්නේ. බුදුහාමුදුරෝ දෙන්න සාතිකයේ උපාධිය තියෙන්නේ අරක නරක වායාමයක් නම් මේක මොකද්ද? හොඳ වායාමයක්. තේරුණා නේද? මේ හොඳ වායාමයේ තුලින් ලැබෙන්නේ මොකද්ද? හොඳ සංසාරයක්. නරක වායාමයේ තුලින් ලැබෙන්නේ මොකද්ද? නරක සංසාරය. තේරුණානේ? එතකොට පස්පව් කරන කෙනාගේ උත්සාහයක් තියෙනවා. ඒක නරක උත්සාහයක්. දස කුසල් කරන කෙනාගේ උත්සාහයක් තියෙනවා. ඒ වෙලේ ඒක මොකද්ද? හොඳ උත්සාහයක්. ওই දෙකම සම්මා නෙවෙයි. ඔච්චරයි වෙනස. තේරුණා නේද? ඒ සම්මා නොවෙන්නේ කියලා අපි දැනගමු. අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
අපි හිතාගෙන ඉන්නවා අපිට තේරෙන විදිහට නම් ධර්මයේ අර දෙවනුව කිව්වේ බණහන එක සම්මා වායාමයක් කියලා. සම්මා වායාමයක් නෙමෙයි. දැන් බණහන්න ඔයගොල්ලන්ට සිහි කල්පනාවක් තියෙනවා මේ වෙලාවේ. වෙන දේවල් ගැන හිතන්නේ නැහැ මේ බණටම සමාම් දෙන්න හදනවා. මතක් වෙන දේ ගන්නෑ. ඒවා සලකන්නේ. ඒක සිහි කල්පනාව. ඕක අර අංග වලින් එකක්. සතිය. අර බලලට නැද්ද එහෙම සතියක්? ඔයගොල්ලන්ට වැඩි සතියක් විතර යාට තියෙනවා. එයාත් වෙන සද්දව ආවට ගණන් ගන්නෑ. වෙන දේවල් පෙනුනට ගණන් ගන්නෑ. එයාගේ සතිය යොදාගෙන තින්නේ අර ගොදුර කෙරෙහිමයි. ඔයගොල්ලන්ට ඉන්න බෑ එච්චර වෙලා. දැන් මේ පැය 3-4ක් බණ කිව්වොත් බෑ. සමහරට බලලට ඉන්න පුළුවන්. වරුවක් අමාරක්. එතකොට කාගේද වැඩියෙන් සතිය තියෙන්නේ? බලලට. නමුත් එයාගේ සතිය නරක සතිය. නරක සංසාරයක් යාදෙනවා. දැන් ඒ අනුසාරයෙන් අපේ ජීවිත පිටිපස්සේ බලන්න. අපි සතිය යොදලා නරක සංසාර හදුවා. සමහර දැන් වල අපි හොඳ සංසාර හැදුවා. දැන් බලලටත් තියෙනවා ඒ වගේම එකඟකම. එකඟකම කියන්නේ අර ශරීරාංග වලට වෙන වෙන ඒවා කරන්න යන්නේ නැහැ. කෑ ගහන්න අරවට මේවට යන්නේ නැහැ. මේක එකඟකම. මේකට කියන්නේ සමාධිය. තේරුණා නේද? මේ සමාධියත් එයාට යොදාගෙන තියෙන්නේ මොකටද? සංසාරේ නරක කරගන්න. ඔයගොල්ලන්ටත් දැන් තියෙනවා සමාධිය, එකඟකම. මේකත් සංසාරේ හොඳ කරගන්න යෙදෙනවා සම්මා නෙමෙයි. තේරුණා නේද? මේ සම්මා කියන වචනේ විශේෂ වචනයක්. තේරුණානේ? මෙන්න මේ විශේෂ තැන බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ සම්මා වෙනකොට මේ අංගය සංසාර විමුක්තියකට යනවා. තේරුණා නේද? එතකොට සංසාර විමුක්තියකට යන විදිහට අංගය සිරුමාරු වෙන්නේ එකම එක ක්‍රමයයි තියෙන්නේ. ක්‍රම දෙකක් නෑ. ඒ ක්‍රමයෙන් පිටපයින් අඩු වෙන පැත්තට ගියාම සම්මා නෙවෙයි ඒක. නරකයි. තේරුණා නේද? ඒකේ අනිත් පැත්තට ගියාම හොඳයි. එහෙනම් හොඳයි නරකයි මැද තියෙන්නේ මේ සම්මායි. ඔතන තමයි අපිට පැටලෙන තැන. සම්මා කියන තැන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නේද? දැන් මේ වැඩසටහන් මාලාවට මම මේ කියන බණ දේශනා හැම දෙයක්ම ඇතුළත් කරලා අන්තර්ජාලයට එහෙම දාලා තියෙන්නේ මොකද්ද? මැදමාවත. ඇයි මැදමාවත කියලා මම දැම්මේ? මම මේ පැහැදිලි කරගෙන යන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙනම් නරකයි හොඳයි මැදක් තියෙනවා. මෙන්න මේ මැද තමයි සම්මා. තේරුණා නේද? වචනේ අර්ථයෙන් සම්මා තෝරගන්න බෑ. අපි පුහුණුවකින් ශික්ෂාවකින් මේක අපි ළඟට ගන්න ඕනේ. ඒකින්ද වචනේ කියන්නේ පැහැදිලි කරන්නේ මේකෙහි වටිනාකම අපිට අහගෙන අපි කරන පුහුණු වීම සාර්ථක කරගන්න. නැතුව මේ පුහුණු වීම අමාරු දෙයක් නෙවෙයි අපිට. ඔයගොල්ලන්ට ලේසි. හරියට දැනගත්තම ලේසි. දන්නේ නැත්නම් අවුරුදු 10 ගාණක් පුහුණු නැගි වැඩක් නෑ. ඔය අඩුව තියෙන්නේ. දැන් බලමු මේ දේ විසඳ ගන්න. අපි පැහැදිලි කරපු දේ විසඳ ගමු. මම කියවන්නේ දැන් ගැටලු දෙකක් කිව්වා. අපේ තියෙන මතවාදවල දැන් පෙළක් අයගෙන් ඔයගොල්ලෝ විස්තර ඇහුවා. පොත්පත් බලනකොට එහෙම වෙන්නේ කොහොමද? අර අහවල් හාමුදුරුවෝ ධර්ම දේශනාවකදී කිව්වා දන් දෙනකොට සම්මා වායාමයක් නැහැ කියලා. ඉතින් ඕක දැන් ඕකම ඇතිනේ ඕන තරම් අයට කතා බහ කරන්න නේද? එහෙනම් කොහේද සම්මා වායාමයේ තියෙන්නේ කියලා අපිටම ප්‍රශ්න වෙන්න පුළුවන්. බලමු අපි දැන් මේ සම්මා වායාමයේ හදන්නනේ අපි ඉගෙන ගන්න යන්නේ. අර තැනක නෑ කියලානේ දැන් මං කිව්වේ. නමුත් එතන තියෙනවා වටින දෙයක් මොනවද? හොඳ වායාමය. තේරුණා නේද? හොඳ වායාමයක ඉතුරු වෙන්නේ මොකද්ද? හොඳ සංසාරය. හොඳ සංසාරයක් ඉතුරු වීම බුදුහාමුදුරන්ට වටිනවා. මොකද හොඳ සංසාරයක් ඇති වුණොත් තමයි අපිට මේ ධර්මයේ මේ අංගය කවදා හරි සම්මා කරගන්න පුළුවන් වෙන්නේ. නරක සංසාරය ලැබිච්ච තැනක මේවත් තේරෙන්නේ. තේරුණා නේද? හොඳ සතියක් තිබුණාට බලලෙකුට එහෙම මීයක් අල්ලගන්න එයාට ධර්මයක් තේරෙනවද? නමුත් කොටියෙක්, සිංහයෙක්, බලලෙක්
මේ වගේ සතෙක් කාය විවේකයෙන් ඉඳ ජම්මෙන් පුරුද්ද ඔයගොල්ලන්ට ගන්න කොච්චර කල් යයිද? දැන් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද අපිට භාවනා කරන්න එක ඉරියව්ව ගොඩාක් වෙලා ඉන්න පුළුවන් නම් කොච්චර එකක්ද? ඉන්න බෑනේ. ඒ වුණාට පූසිකුට හිටියා කිනේ. මොකද්ද වෙනස? ඉරියව්වේ හිටියා කියලා සම්මා සතියට එන්නේ නැහැ කවදාවත්. තේරුණා නේද? ඒක ඉගෙන ගන්න පුළුවන් ඥානිකුත් අපිට ලැබෙන්න ඕනේ. මිනිස්සෙකුට මේක ගැන හිතියකි බලලට හිතන්න බෑ. ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒකින්ද තිරිසන් ආත්මයට ගියොත් මේවා අහක් වෙනවා. මේකෙන් ගලවනවා අපි ආමිෂය. තේරුණා නේද? අර කියන දානය, වන්දනාව, පූජාව අපි ගලවලා දානවා. මේ වගේ ධර්මයේ තේරෙන තැනක නවත්තනවා හැම වෙලේ. මේක දැන් ලැබිලා ඉවරයි. නැවත කතා නොකරින්මු. දැන් අපි බලමු මේ වායාමයේ සම්මා වෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ බුද්ධ වචනෙන් දුන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝම අහලා ඇති මම මේ කියන කතාව. බුදුහාමුදුරුවෝ සම්මා වායාමයේ හඳුන්වනවා මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය වශයෙන්. සම්මා වායාමයේ කියන්නේ නූපං අකුසල් නූපදීමේ වීරිය, උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීරිය, නූපං කුසල් ඉපදීමේ වීරිය, උපං කුසලයේ වැඩි දියුණු කිරීමේ වීරිය. ඕක අහලා තියෙනව නේද? දැන් ඔය කෙටියෙන් මං කියුවේ ඕකේ දැන් පාලි වචන වල තව මේක තෙද ගන්නවලා තියෙනවා. අපිට සරලව තේරෙන දේ ඕකයි. නූපං අකුසල් නූපදින වීරියක් තියෙනවා. සම්මා වායාමයේ. ඒ වගේම උපං අකුසලයේ මැඩ පැවැත්වෙන වීරියක් තියෙනවා. නූපං කුසල් උපදින වීරියක් තියෙනවා. උපං කුසලයේ වැඩි දියුණු වීමේ වීරියක් තියෙනවා. නොන්නතර සම්මා වායාම. අර බලලගේ උත්සාහය තුල ඒක නැහැ. තේරුණා නේද? දන් දෙන අපේත් ඕක නැහැ. දැන් දන් දීමට අපිට ප්‍රබල උත්සාහයක් ඕනේ. ඕනම පින්කමක් කරන්න ඕනම වැඩක් කරන්න උත්සාහයක් ඕනේ. ඒ ඕනම වැඩක් තුලත් ඔය කියන සම්මා ගුණය ඉන්නේ. ඔය හතරේ ඉන්නේ. ඇයි නැත්තේ කියලා බලමු. දැන් අපිට දැන් ඔයගොල්ලන්ගේ උත්සාහය හොඳයි. තේරුණා නේද? දැන් තියෙන උත්සාහයක් බණ අහනවා. දැන් හොඳ උත්සාහයක් තියෙනවා. නමුත් මේ උත්සාහය තුල ඔයගොල්ලන්ගේ දකින්න නෑ බුදුහාමුදුරන්ට නූපං අකුසල් නූපදීනේ උත්සාහයක් නෑ ඔයගොල්ලන්ට. කියලායි මේ කියන්නේ. අපි බලමු කොහෙද අපිට වැරදුනේ. මොකද්ද මෙතන තියෙන අඩුව? මේ අඩුව තේරුම් ගත්තම අපිට පුළුවන් ඊගාව පියවරට අත තියන්න ලේසියි. දැන් ආයෙ බලන්න මේ ප්‍රශ්නේ. දැන් මෙතන මේ දේශනාවට දායකත්වයේ දරන මේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න පින්වතුන් වගේම නිවෙස් වල වාඩි වෙලා බණ අහන පින්වතුන්. දෙගොල්ලන්ගෙම තියෙනවා බණ ඇහිීමට උත්සාහය. දැන් ඒ උත්සාහය සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් නෑ. ඒ උත්සාහය තුල. ඒ කියන්නේ ඒ උත්සාහය තුල බණ ඇහිඳ ගන්න උත්සාහය තුල නෑ නූපං අකුසල් නූපදීමේ වීරියක් නෑ. මුල් මේක නෑ. ඒකට නැති වෙන්න හේතුව මේ අකුසලය කියන එකේ අපි දැනුමේ තියෙන අඩුව. දැන් මෙතන බුදුහාමුදුරුවෝ අකුසල් නූපං අකුසල් කියන්නේ තේරෙනවා ඇති මේ තවම ඉපදිලා නැති අකුසල්. අනාගතයේ ඉපදින අකුසල් ටික නවත්තන්න මේ වීරියක් වෙහෙසක් අපේ නැහැ කියලා නෙමේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. බණ ඇහුවත් දන් දුන්නත් ඒ වගේ එකක් නැහැ මේ මොහොතේ අපි. එතකොට අපිට නමුත් හිතනවා ඇයි නැත්තේ අපි මේ කරන්නෙම අකුසල නවත්තන්න නේ. එහෙනම් තියෙන අඩුව මොකද්ද? අපි දන්නේ අකුසලයේ නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ දන්නේ අකුසලයේ මට්ටමින් ඔයගොල්ලන්ගේ දැනුවත් භාවයේ මට්ටමින් ඔයගොල්ලෝ නූපන් අකුසල නූපදින වීර්යයක තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ අකුසලයේ තමයි පස්පව්. තේරුණානේ? දැන් පස්පව් නොකරන හින්දා අපිට හිතෙනවා මේ වෙලාවේ නූපන් අකුසල් නූපදින
වීරියක් අපි තියෙනවා. ඉදිරියේදී මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. මේ කාලේදී මං පස්පව කරන්නේ. ඒක නූපන් අකුසල් නූපදීම කියලා හිතන්න කල්පනා කරන්න අපිට පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. පස්පව කියන එක දැනටමත් අපිට අමතක වෙලා වෙන අංග තුනක් සම්මා කරලා ඒ ටික අපි ඉවර කරලා ඉවරයි. දැන් එහෙනම් වාචා කම්මන්තා ජීව බදාගෙන අපි ඉන්නවා මෙතන. දැන් පස්පව් තියෙන්නේ කොහෙද? වාචා කම්මන්තා ජීව වල. ඇයි අපි මෙතෙන්ට ඇවිදින් බණ අහන්න වාඩි උනේ? වාචා කම්මන්තා ජීව සම්මා කරගෙන නෙවෙයිද? සම්මා කරගෙනයි. එහෙනම් පස්පව් නැති වුණාම සම්මා වායාමයක් කියලා හිතන එක අපි වැරදි. දැන් බුදුහාමුදුරන්ට තව තියෙනවා මෙතන අකුසලයක්. මේ අකුසලය කාමාවචර නෙමෙයි. රූපාවචර ස්වરૂපයේ තියෙන සමාධිමය අකුසලයක්. අකුසලය කියන්නේ අවෙඩ. සමාධියක් නැති හින්දා ඔයගොල්ලන්ට සමාධියක් නැති භවයේ අකුසලයේ දැන් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ පොහසත් වෙලා තියෙනවා කාමාවචර මට්ටමේ අකුසලයක් ඔයගොල්ලන්ගේ දැන් නැහැ. තේරුණා නේද? කාමාවචර මට්ටමේ අකුසලයක් තිබුණට සත්‍ය දකින්න බෑ. අකුසලයක් නැති වුණ පළියට සත්‍ය දකින්න බෑ. එතකොට ඊට එහා සමාධි මට්ටමේ අකුසලයකුත් අහක් වෙන්න ඕනේ සත්‍ය දකින්න. මේක මේ විදිහට තේරුම් නැතත් බුදුහාමුදුරන්ගේ මෙන්න මේ වගේ වචන ධර්ම දේශනාවලින් පොත්වලින් ඔයගොල්ලෝ ඕන තරම් අහලා ඇති. සමාධි චිත්තං යථා භූතං පජානාති. සත්‍ය තමයි මේ යථා භූතය කියන්නේ. චතුරාර්ය සත්‍යයට කියන තව වචනයක්. තේරුණා නේද? සමාධි සිතක් නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්නන චතුරාර්ය සත්‍ය දකින්න බෑ. නමුත් ඔන්න ඔය අකුසලේ දැන් තියෙනවා අපිට. දැන් සමාධියක් නැහැ කියන එකයි මේ අකුසල. තේරුණාද? නැතුව පස්පව් තියනවා කියන එක නෙවෙයි මේ අකුසලේ. ඔයගොල්ලන්ගේ පස්පව් නැහැ දැන්. නමුත් නූපන් අකුසල් නූපදීමේ වීරිය නැහැ කියන්නේ සමාධි මට්ටමේ අකුසලයක් තියෙනවා. තේරුණා නේද? සමාධි මට්ටමේ අකුසලයේ නැති කරගන්න බෑ සීලය. සමාධි මට්ටමේ තියෙන අකුසලයේ නැති කරගන්න බෑ දානෙ. සමාධි මට්ටමේ තියෙන අකුසලයේ නැති කරගන්න බෑ සාකච්ඡාවේ. සමාධි මට්ටමේ තියෙන අකුසලයේ නැති කරගන්න බෑ තර්කේ. තේරුණානේ? ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේක වැදගත් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ අංගات වර්ග කරනවා. වාචා කම්මන්තා ජීව රකින්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා වායාම සති සමාධි කියන අංග තුන වඩන්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් වායාමයේ රැකලා සම්මා කරන්න බෑ වඩලා සම්මා කරන්න. තේරුණා නේද? මෙතන ක්‍රමවේද දෙකක් තියෙනවා. එතකොට වඩලා සම්මා කරගන්න ඕනේ එකක් අපි මහන්සි අරගෙන අපේ දැනුම භාවිතා කරලා රැකලා සම්මා කරන්න යන එක තමයි අපිට නොතේරෙන තැන. තේරුණා නේද? මේක පැටලිලා තමයි අපි මේ වායාමයේ හොඳ වායාමයක් සම්මා වායාමයක් තියෙනවා කියලා වැරදි අදහසකට යන්නේ. එතකොට දැන් බලන්න මෙතනින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ අංගාටේ වායාම සති සමාධි වඩලයි සම්මා කරගන්න. එහෙනම් නූපන් අකුසල් නූපදින වීරිය කියන්නේ වැඩිමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. රැකීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නෙවෙයි. රැකීමෙන් ලැබිලා තියෙනවා දැන් වෙනකොට ඔයගොල්ලන්ට කාමාවචර මට්ටමේ අකුසලයේ නැති වෙලා. ඊගාව සමාධි මට්ටමේ තියෙන අකුසලයක් දැනට අපි ළඟ තියෙනවා. ඒක නැති කරන්න පුළුවන් වැඩි. තේරුණා නේද? දැන් වඩන එකට කියන නම තමයි පාලියෙන් සමාධි. එතකොට දැන් බලන්න වචනේ නැහැටි සීලය කියන්නේ රකින්න පුළුවන් දේ. බුදුහාමුදුරුවෝ වෙනනේ ඔයගොල්ලෝ ළඟ තියෙනවා රකින්න පුළුවන් දෙයක්. මං කියන විදිහට පන්සිල් රකින්න. එතකොට මේ ටිකෙන් මං කියන සත්‍යයට යන්න පුළුවන්. ඒකේ අපි ඉන්නවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා
ඔයගොල්ලෝ ළඟ තියෙනවා වායාම සති සමාධි කියලා වඩන්න පුළුවන් අංග 3ක් මේකේ. මේක මං කියන විදිහට වඩා. මං කියන විදිහට වැඩවනවා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන විදිහට වඩන එකයි. මෙහෙම වඩනකොට අපිට සම්මා වෙනවා. තේරුණා නේද? දැන් නූපං අකුසල් නූපදීමේ වීරියයි උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීරියයි කියන එක බොහොම ශ්‍රණිකව ඔයගොල්ලන්ට ගත්තා. මේ වීරිය දෙක එකද? මම ඒකට එක විදිහක් කියා දෙන්නම්. ඔයගොල්ලෝ දන්නේ දෙයක්. සතිපට්ඨාන සූත්‍රයේම තියෙන දේවල් අපි ගමු. මොකද ඉස්සරහට එන්නේ ඒවම පැහැදිලි කරන්නයි. යමෙක් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ තියෙන ආනාපාන පබ්බේ අරගෙන මේකේ තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරලා තමාගේම નિરાයාසයෙන් වැටෙන හුස්ම භාවිතා කරලා මේ වායාමයේ සම්මා කරන්නයි සති සම්මා කරන්නයි පුළුවන්. දෙකම එකට. තියෙන්නේ බොහොම සරල දෙයක්. හුස්ම ගැන තමාගේ හුස්ම වැටෙනවා. ඒක බලෙන් හුස්ම ගන්න නැතුව අපි නැවත ඊගා වතාවලදී මේක පැහැදිලි කරගමු. බලෙන් හුස්ම ගන්න නැතුව, හයියෙන් හුස්ම ගන්න නැතුව, හෙමින් හුස්ම ගන්න නැතුව ඔයගොල්ලෝ ආස්වාසයයි පාස්වාසයයි තමන්ගේ කයේ ස්පර්ශ වෙන එක ගැන සතියෙන් හිටියොත් ඒ ඉන්න වතාවක් ගානේ වරදින් නැතුව ආස්වාසයයි පාස්වාසයයි සතියෙන් තේරුම් ගන්න නැත්නම් සතියෙන් ග්‍රහණය කරගන්න අවස්ථාවකදී ඔයගොල්ලන්ගේ වායාමය සම්මා වෙනවා. ඒ කියන්නේ නූපං අකුසලුත් නැහැ, උපං අකුසල නැහැ. එහෙනම් අපේ සමාධියක් නැහැ කියන්නේ අපේ සිහි කල්පනාවේ දෙයකට යෙදිලා නැති එකයි. දැන් ඔයගොල්ලන්ගේ උත්සාහය තියෙන්නේ හොඳින් බණ තේරුම් ගන්න. මේක සමාධි මට්ටමේ අකුසලයක්. තේරුණා නේද? හොඳින් බණ තේරුම් ගන්න කරන උත්සාහය සීල මට්ටමේ තියෙන කුසලයක්. දැන් මේ සීල මට්ටමේක අපි සමාධියට ගෙනහිල්ලා. ඔය අඩුව තියෙනවා. තේරුණා නේද? නැවත හිතලා බලන්න. අපේ අඩුව තියෙන්නේ දැන් තියෙන උත්සාහය හොඳයි. නරක එකක් නෙමෙයි, සම්මා නෙමෙයි. මේක සම්මා වෙන්නේ වඩන ධර්මයක් බවට බුදුහාමුදුරුවෝ පෙන්වන වඩන ධර්මයක් බවට හැරුණාම. රකින්න ධර්මයක් බවට හැරුණාම නෙවෙයි. ඒ වඩන ධර්මවලදී එකක් තමයි මම පැහැදිලි කරේ. ඔයගොල්ලන්ට හරියම ලේසි තමන්ගේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න. එතකොට ඔයගොල්ලන්ගේ වායාමයක් සම්මා වෙනවා. සතිය සම්මා වෙනවා. ඔයගොල්ලෝ මෛත්‍රිය මෙනෙහි කරන්න වායාමයේ සම්මා වෙනවා. සතිය සම්මා වෙන්නේ. ඒකයි සතිපට්ඨාන භාවනාවල තියෙන විශේෂත්වය. සතිපට්ඨානයේ තියෙන ඕනම භාවනාවක් කරනකොට වායාමයක් සම්මා වෙනවා, සතියක් සම්මා වෙනවා. දැන් එහෙමනම් ඔයගොල්ලන්ට සරලව තමන් කරගෙන ගිය භාවනාවේදී හුස්ම ගැන අවධානයෙන් හිටියද ඒ අවස්ථාවේදී ආස්වාසය පාස්වාසය කියන වරද්දක් නැතුව ඉන්නකොට සම්මා වායාමය හරියනවා. සම්මා සතියත් හරියනවා. තේරුණා නේද? නැතුව වෙන ක්‍රමයකින් මේක හරියන්නේ වෙන භාවනාවක් කරනවා නම් සතිපට්ඨානෙත් හරි. දැන් අපි සරලව කිව්වේ. බණ ඇහුවා කියලා හරියන්නේ නැහැ. දන් දුන්නා කියලා සම්මා වායාමයක් නැහැ. සම්මා සතියක් නැහැ. මේක තමයි තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ අද දවස ගත්තත් දැන් දෙවෙනි දවස මේ ධර්ම දේශනාවේ ඉතිරි කොටස ඊගාව සතියට තියන්න වෙනවා. මේ දවස් වෙනකොට සම්මා වායාමයේ වටිනාකම අපි පැහැදිලි කරා. ඒතර වායාම සති සමාධි කියන ඒවා වඩන ධර්ම. වඩන්නේ කොහොමද කියලා නැවත නැවත අපි සාකච්ඡා කරමු. මෙතන තමයි ධර්මයේ රහස තියෙන්නේ. මේක තමයි ඉගෙන ගන්න ඕන අංග තුන. මේ තුන හරියට ඉගෙන ගත්තම අනික් අංග දෙක ඉබේ ලැබෙයි. අපි මහන්සි වෙන්නේ වෙන පැත්තකින්. වාචා කම්මන්තා ජීව සම්මා කරලා ධිට්ඨිය ඉබේ ගන්න. මෙහෙම බෑ. මේ මැද තියෙන වායාම සති සමාධියේ තමයි ධර්මයේ රහස තියෙන්නේ. මේ රහස අපි निराකරණය කරගන්න ඕනේ. අපි ලබන සතියේ මේ ටික නැවත පැහැදිලි කරගමු. මේ සතියේ උත්සාහයක් ගන්න මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න. නැත්නම් තමන් කරපු ඕනම භාවනාවක් මේක තේරුම් අරගෙන සතිය තුල කරන්න මහන්සි වෙන්න.